Hello guys, welcome to JD Travel Tonic. අපි ජපාන් වලට ඇවිල්ලා ඉන්නේ. අද ජපාන් වල අතරම අපේ දෙවැනි දවස. ඊයේ හවස තමයි අපි ලෑන්ඩ් කරේ. මං මීට කලිනුත් ආවා ටෝකියෝ වලට ආවේ. මේ පාර අපි ඔසාකා ඒරියා එකේ අපි පොඩ්ඩක් කැරකිලා බලන්න හදන්නේ. ඊයේ වීඩියෝ එකක් කරේ නැහැ. පටන් ගත්ත ගාම අපි ආපු ගාම හොටෙල් එකට ඇවිල්ලා හොටෙල් එක තියෙන්නේ ඩොටොන්බොරි වලමයි. මම හොටෙල් එකේ වීඩියෝස් උත් දාන්න රූම් එක ඔක්කොම මම පෙන්නන්නම්. ඩොටොන්බොරි වලට ඇවිල්ලා අපි හවස ආපු ගමන්ම අපි ගියා ග්ලිකෝ මෑන් මං හිතන්නේ අර රනින් මෑන් කියලා තියෙන්නේ ඒ ඒරියා එකේ පොඩ්ඩක් කැරකිලා 7-11 එකෙන් රැහැට කෑම අරගෙන එහෙම තමයි පළවෙනි දවස ඉවර වුණේ. දැන් අපි අද උදෙන්ම නාරා පාක් එකට යනවා. අර මුවෝ ඉන්නේ මුවෝන්ව බලන්න යනවා උදෙන්ම. හරි අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ channel එකට අලුත් එක්කෙනෙක් නම් channel එක subscribe කරන්න. තව මම මීට කලිනුත් වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා channel එකේ. මම ඔක්කොම description එකේ දාන්නම්. හරි අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි දැන් නාරා පාක් එකට ඇවිල්ලා ඉන්නේ. මෝ සෙට් එකකටම කණ්ඩ දුන්නා. මේ රයිස් ක්‍රැකර් විතරයි මේගොල්ලන්ට දෙන්න කියලා තියෙන්නේ. මේ මෙතන මේ කඩේ මෙතන තමයි රයිස් ක්‍රැකර් ගත්තේ අපි. මේ මෝ ඔක්කොම මෙතන වටේ වෙලා ඉන්නේ. මේ එතනින් ගත්ත ගමන්ම කණ්ඩ බලාගෙන ඉන්නේ කට්ටිය. මෙතන කණ්ඩ දෙන්න බෑ. මෙතන කණ්ඩ දෙන්න ගත්තොත් මේ වටේම වට වෙලා කන්න පටන් ගන්නවා. අපි ඒකින්ද පොඩ්ඩක් එහාට ගිහිල්ලා තමයි කණ්ඩ දුන්නේ. මේ මම වීඩියෝස් ටික දාන්න. මේ කණ්ඩ දෙන්න කලින් උන්ට වදින්න පුළුවන් වැන්දහම උන් අපිට වදිනවා. අපිට බෝ කරනවා. ඊට පස්සේ තමයි කණ්ඩ දෙන්නේ. හරි දැන් මේ shopping street එකක් තියෙනවා කියලා තිබ්බා. shopping street එකට ගිහිල්ලා අපි කියෝටෝ පැත්තට යන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු අපි shopping street එකට ගිහිල්ලා බලමු. මෙහි පට්ට රස්නේ දාඩිය දානවා මාර විදිහට. හරි අපි ඉස්සරහට ගිහලා බලමු එහෙනම්. We will be stopping at Kizu, Tamamizu, Joyo, Fuji, Rokujizo, and Tofukuji before arriving at Kyoto. The next stop is Kizu, station number D19. Please exit on your left. හරි අපි දැන් බැම්බු ෆොරස්ට් එකට ඇවිල්ලා ඉන්නේ. හොඳටම වහිනවා. අපි ඉස්සෙල්ලාම කියෝටෝ ස්ටේෂන් එකෙන් බැහැලා අපි ඒයොන් මෝල් කියලා මෝල් එකක් තියෙනවා. අපි මෝල් එකට ගියා. මොකද මම අමතක වෙලා පවර් බෑන්ක් එක ගෙදර දාලා ආවා. පවර් බෑන්ක් එක හොටෙල් රූම් එකේ දාලා ආවා. අරගෙන යන්න අමතක වුණා. පවර් බෑන්ක් එකක් ගන්න ඕන හින්දා අපි කියෝටෝ ස්ටේෂන් එකෙන් බැහැලා ඒයොන් මෝල් කියලා එකක් තිබ්බා. ඒකට ගිහිල්ලා ඒකේ ඩයිසෝ එකෙන් පවර් බෑන්ක් එක අරගෙන එන ටිකට හයියෙන් වහින්න ගත්තා. කොහොම හරි කියෝටෝ ස්ටේෂන් එකේ ඉඳන් දැන් බැම්බු ෆොරස්ට් එකට අපි ආවා. එද්දි හොඳටම වහිනවා. ඊට පස්සේ ස්ටේෂන් එකේ තියෙනවා 7-11 එකක් තිබ්බා ස්ටේෂන් එකේ. ඒකෙන් අපි රේන් කෝට් දෙකක් අරගෙන කොහොම හරි ආවා ඇවිදගෙන ෂේප් එකේ. විනාඩි 10ක වගේ දුරක් තමයි තිබ්බේ ස්ටේෂන් එකේ ඉඳන්. මේ වැඩේ තියෙන්නේ දැන් මෙතන කවුරුත් නැහැ. මෙතන අපි දෙන්න විතරයි ඉන්නේ. වෙන කවුරුත් නැහැ. වහින හින්දා මේ කවුරුත් ඇවිල්ලා නැහැ මං හිතන්නේ. පට්ට මේ අපි දෙන්නට ප්‍රයිවට් මේ වෙන් කරපු ටුවර් එකක් වගේ සීන් එකක් තියෙන්නේ. මේ කිසිම ක්‍රවුඩ් එකක් නැහැ. ආතල් එකේ ඇවිදලා බල්ලා යන්න තමයි තියෙන්නේ දැන්. හරි අය බලමු. මෙතන පොඩ්ඩක් වටේ ඇවිදලා හොටෙල් රූම් එකට ගිහිල්ලා මම හොටෙල් රූම් එකේ පොඩි ටුවර් එකක් දෙන්න හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ වෙලා තිබ්බොත් ඩොටොන්බොරි පැත්තේ පොඩි රවුමක් දාන්න බලාගෙන ඉන්නවා. බලමු.
හරි ගයිස්, අපි යුනිවර්සල් ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ. යුනිවර්සල් ස්ටුඩියෝ එකේ Nintendo World එකට ඇවිල්ලා ඉන්නේ. අද අපේ දෙවනි දවස. ඊයේ මම වීඩියෝ එක ඉවර කරලා දිගුවා හොටෙල් එකේ හොටෙල් රූම් එකේ ටූර් එකක් දෙන්නම් කියලා. ඒක කරන්න බැරි වුණා. පට්ට මහන්සියෙන් හිටියේ. අපි අද උදෙන්ම Nintendo World එකට ඇවිල්ලා මේකේ වටේ රවුමක් ගියා. අපි ඩොරෙමොන්ගේ මූවී එකක් තියෙනවා, 3D මූවී එකක්. ඒක බැලුවා. ඊට පස්සේ මිනියන්ස් ලගේ පොඩි රයිඩ් එකක් තියෙනවා, ඒකට ගියා. ඊට පස්සේ ෂෝ එකක් තිබ්බා, වෝටර් වර්ල්ඩ් කියලා ප්ලේස් එක. ඒකටත් ගියා. ඊට පස්සේ දැන් මෙතන Nintendo World එකට ආවා. මේකට එන ලොකු queue එකක් තිබ්බා. ලොකු queue එක හුඟක් වෙලා ඉඳලා තමයි ඇතුළට ආවේ. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති වටේ පිස්සුම හැදෙනවා. මේක දැක්කම මේ පොඩි කාලේ ඉඳන් සුපර් මාරියෝ ගේම් එකට පට්ට ආසාවෙන් හිටියේ. මේක නිකන් ගේම් එක ඇතුළේ ඉන්නවා වගේ සීන් එකක් තියෙන මෙතනට ආවට පස්සේ. හරි, වටේට ඇවිදලා බලමු. හරි, අපි Nintendo World එක බලලා ඉවරලා දැන් ගෙදර යන්න හදන්නේ. තිබ්බ හැම ඒරියා එකකටම වගේ ගියා. මගේ ආසම ඒරියා එක තමයි Nintendo World එක. ඊට පස්සේ Harry Potter එකත් හොඳයි. Harry Potter Castle එක ඒකත් හොඳයි. ඒකෙත් රයිඩ්ස් ගොඩක් තිබ්බ. හැබැයි අපිට අන්තිමට වෙලා තිබ්බේ නැහැ. රෑ වෙලා හින්දා අපි එක රයිඩ් එකයි ගියේ. ඊට අමතරව තව Amity විලේජ් කියලා එකක් තිබ්බා. ජෝස් මූවී එක බලලා තියෙනවා නම් දන්නවා ඇති. ජෝස් මූවී එකේ විලේජ් එක. ඒකේ බෝට් රයිඩ් එකක් තිබ්බා. ඒකත් ගති. තව වෝටර් වර්ල්ඩ් කියලා ප්ලේස් එකක් තිබ්බා. ඒකේ ෂෝ එකක් තිබ්බා. ලයිව් ෂෝ එකක්. ඒකත් ආතල්. රයිට්. මම මාරියෝ බකට් එකක් ගත්තා. පොප්කෝන් බකට් එකක්. මේක මේ හොටෙල් රූම් එකට ගිහලා මම පෙන්නන්න. මේක තමයි මම මේ වෙනකන් අරන් තියෙන ගණන්ම පොප්කෝන් එක. yen 5500ක් ගියා පොප්කෝන් බකට් එකට. රුපියල් වලින් ගානවා මතක නෑ. රුපියල් වලින් ගානවා මම පල්ලෙහෙන් දාන්නම්. රයිට්, අපි හෙට දවසේ අපි ඩොටන්බෝරි වල පොඩ්ඩක් ඇවිදලා මේ පැත්තේ shopping පාරක් දාන්න බැලුවේ. අපි කෝබේ යන්න ප්ලෑන් කරගෙන හිටියා අද හවස. දැන් මේකේ වටේම ඇවිදලා අපිට වෙලා නැතුව ගියා කොහොම හරි යන්න. ඒකින්ද දැන් හරියටම ෂුවර් නැහැ මොකක්ද කරන්න කියලා හෙට. ඒකත් හොටෙල් එකට ගිහලා තමයි ප්ලෑන් කරන්නේ. අපි හිතුනොත් දවසක් එක්ස්ටෙන්ඩ් කරලා හෙට කෝබේ ගිහිල්ලා ඊට පස්සේ ඩොටන්බෝරි යනවා. එහෙම නැත්නම් හෙට ඩොටන්බෝරි ගිහිල්ලා හෙටින් ගාවන ඉවර කරනවා. ඒක තාම මම තීරණය කරේ නැහැ. ගෙදර ගිහිල්ලා තමයි මේ හොටෙල් එකට ගිහිල්ලා තමයි බලන්න ඕනේ. හරි, අපි එහෙනම් හොටෙල් රූම් එකේදී හම්බෙමු. බලමු. ඊයේත් මට හොටෙල් රූම් එක පෙන්නන්න බැරි වුණා. අදත් පට්ට මහන්සි වෙලා ඉන්නේ. බලමු අද පුළුවන් වුණොත් මම හොටෙල් රූම් එකේ මොන වගේද කියලා පොඩි රූම් ටුවර් එකක් දෙන්න. හරි, අපි අද අපේ තුන්වෙනි දවස. මම ඊයේ වීඩියෝ ඉවර කරන්න කලින් කිව්වා අපි සමහර වෙලාවට දවසක් එක්ස්ටෙන්ඩ් කරයි කියලා. අපි දවසක් එක්ස්ටෙන්ඩ් කරා. ඉතින් අද අපි කෝබේ පැත්තට ආවා. දැන් අපි සනෝමියා වල ඉන්නේ. සනෝමියා වල ඉකුටා රෝඩ්
කියලා ස්ට්‍රීට් එකක් තියෙනවා. ඒකට ආවා. ඒකේ අන්තිමට පන්සලක් තියෙනවා. අපි පන්සල බැලුවා. අර ඊයේ කිව්වා වගේ මේ හොටෙල් එකට ගිහලා අපිට රූම් එක පෙන්න ගන්න බැරුව ගියා. මහන්සි වෙලා හිටියේ. මේ අපි කොහම හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. අපි දැන් අලුත් හොටෙල් එකක් බුක් කරා. අපි හිටපු හොටෙල් එකේ මම ෆොටෝස් දාන්නම්. මේ booking.com එකේ තියෙනවා ෆොටෝස්. මම ඔයගොල්ලන්ට රෙෆරල් එකකුත් දාන්නම්. මගේ ඔයගොල්ලන්ට මම හිතන්නේ එකෙන් ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් ඒ රෙෆරල් එකෙන්. ඊට අමතරව අපි මේ ගිය තැන් ඔක්කොම අපි Klook කියලා ඇප් එකකින් තමයි බුක් කරේ. ඒ ඇප් එකෙත් මම දාන්නම් ඔක්කොම කෝඩ් එකක් තියෙනවා ඇප් එකෙත්. මම ඒ කෝඩ් එකක් දාන්න ඔයගොල්ලන්ට ඩිස්කවුන්ට්ස් ගන්න පුළුවන් එකෙන්. හරි අපි දැන් තව ස්ට්‍රීට් එකක් තියෙනවා. අපි ඒ ස්ට්‍රීට් එකට යන්න හදන්නේ. ඒ ස්ට්‍රීට් එකට ගිහිල්ලා චයිනා ටවුන් එකට යන්න හිතාගෙන ඉන්නවා. චයිනා ටවුන් එකක් තියෙනවා මේ සන්නෝ මියා පැත්තෙම. ඊට පස්සේ කෝබේ පැත්තට යන්න බලනවා. හරි අපි ගිහිල්ලා බලමු එහෙනම්. හරි අපි කෝබේ වලට ආවා. අපි දැන් මේ ෆෙරිස් වීල් එකකට ඇවිල්ලා ඉන්නේ. මේකේ ටිකට් එක yen 1600ක් වුණා අපි දෙන්නට. මේ ඒරියා එක මේ අර ඥානකතා මල්ලියාගේ සීන් එකක් තියෙනවා. හැම තැනම පාරේ පොළොවේ ඥානකතා මල්ලියාගේව තමයි හදලා තියෙන්නේ. එයාගේ ස්ටැචුස් හදලා තියෙනවා. මේ මෙතන මියුසියම් එකක් තියෙනවා මේ ඥානකතා මල්ලියාගේ. Children's Museum and Mall කියලා. මේ ඒක ඇතුළටත් ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඕනේ මේකේ ගියාට පස්සේ. මේ මෙතන මේ වටේට මේ පැත්තේ මුහුද තියෙනවා. මේක මං හිතන්නේ මේ හාබ් එකක්. කෝබේ පෝට් කියලා තමයි තිබ්බේ. කෝබේ පෝට් කියලා. මේ මාර ලස්සන view එකක් තියෙන වටේට. මේ පැත්තෙන් වටේට නැව් තියෙනවා. මෙතන හොටෙල් එකක් තියෙනවා ඕරියන්ට් හොටෙල් කියලා. ඒ හොටෙල් එකේ ඉන්න අයට නම් මේ පට්ටම view එකක් ඇති. මේ පැත්තේ රයිට් අපි මේකෙත් වටයක් ගිහිල්ලා අපි තාම දවල්ට කාලා නැහැ. දැන් මං හිතන්නේ හවස 5ක් පහ වෙලා තියෙන්නේ. එන ගමන් මගෙන් එක එක පොඩි පොඩි කෑම ಜಾති කෑවා. ෆැමිලි මාර්ට් එකේ 7-11 එකෙන් එහෙම. හරි මේකෙත් වටයක් ගිහිල්ලා බලමු අපි. හවසට මම ප්ලෑන් එකක් තියෙනවා ඩොටන්බොරි පැත්තේ ඇවිදලා බලන්න. අපි ඩොටන්බොරි වලම තමයි ඉන්නේ. හොටෙල් එක තියෙන්නේ තාම හරියට ඒ පැත්තේ හරියට ඇවිදලා බලන්න බැරුව ගියා. රයිට් බලමු එහෙනම්. හරි අපි අලුතින් බුක් කරපු හොටෙල් එකට ආවා. කෝබේ වල අපි රවුමක් දැම්මා. අපි කෝබේ බීෆ් කනවා බලාගෙනම තමයි ආවේ. මං ඒක වීඩියෝස් දාන්නම්. කෝබේ බීෆ් කෑවා. තව අපි පෝක් මීල් එකක් කෑවා. ඒක නම මතක නෑ. ඒකෙත් වීඩියෝස් ගත්තා. ඒකත් දාන්නම්. ඊට පස්සේ අපි හුඟක් ඒ පැත්තේ shopping street තිබ්බ. shopping street වල අපි ඇවිද්දා. චයිනා ටවුන් එකේ ඇවිද්දා. තව book off කියලා මෙහි shop එකක් තියෙනවා. ඒකේ ඔයගොල්ලෝ ඇනිමේ එහෙම වලට කැමති කෙනෙක් නම් ඒකේ හුඟක් ඇනිමේ figures එහෙම තියෙනවා. ඊට අමතරව branded
items තියෙනවා used branded items Louis Vuitton වගේ branded බඩු තියෙනවා second hand ඒවා පොඩ්ඩක් ගණන් අඩුවට එතන දාලා තියෙනවා ඒ book off එකේ අපි පොඩ්ඩක් ඇවිදලා Onitsuka Tiger එකට අපි ගියා ඒ shoes මෙහි Japanese shoes මේ brand එකක් මෙහි මාර famous ඒකටත් යන්න බලාගෙනම තමයි මම ආවේ ඒකට ගිහිල්ලා ඊට පස්සේ අපි Kobe බීච් එක හරියට ගියා Kobe port එකට අපි ඒකේ ferries wheel එකක් තිබ්බා ඒකේ ride එකක් ගියා ඒකේ videos උත් ඔක්කොම මම දාන්නම් හරි අපි දැන් ඒකට ගිහිල්ලා අපි අලුත් hotel එකට ආවා අපි හිටපු hotel එකේ sold out වෙලා තිබ්බේ ඒකේ හින්දා අපිට ඒකෙම තව night එකකට extend කරගන්න බැරුව ගියා හරි දැන් මේ ඒ hotel එක මට පෙන්න ගන්න බැරුව ගියා පෙන්න ඒකේ video එකක් කරනවා කියලා කොහොම හරි කරගන්න බැරුව ගියා ඒකේ මම ෆොටෝස් දාන්නම් අරගෙන මම ඉස්සෙල්ලා කිව්වා වගේ booking.com එකේ තියෙනවා මම ඒකේ ෆොටෝස් ඔක්කොම අරගෙන දාන්නම් හරි දැන් මේ අලුත් හොටෙල් එකේ මම පොඩි රූම් ටුවර් එකක් දෙන්නම් මොන වගේද කියලා මට හොටෙල් එකේ නම දැන් ඇත්තටම මතක නැහැ හොටෙල් එකේ නම ඉන්න බලන්න මේක තමයි හොටෙල් එක Sarasa Hotel මේක මං හොටෙල් එකේ ඉස්සරහත් වීඩියෝ එකක් ගත්තා මං ඒකත් දාන්නම් වීඩියෝ එක මං ලොකේෂන්ස් ඔක්කොම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙතන පොඩි view එකක් තියෙනවා හැබැයි දැන් පේන්නේ නැහැ හරියට මහ ලොකු view එකක් නැහැ ඒ ඔක්කොම වැහිලා තියෙන බිල්ඩින්ග්ස් වලින් මෙතන පොඩි ටේබල් එකක් තියෙනවා මෙතන බෙඩ් එක තියෙනවා හරිම පොඩි රූම් එකක් මෙතන වොෂ්රූම් එක තියෙනවා මේ කොමර්ස් ගැන කියන්න ඕන ජපාන් වල මේ අර බටන්ස් ඔක්කොම බටන්ස් වලින් තමයි වැඩ කරන්නේ ඒක ප්ලග් කරලා තියෙන්නේ මේ টয়ලට් සීට් එකේ හැම රස්නේ නැහැ මේ ඒක හැම වෙලේම රත් වෙලා තියෙන টয়ලට් සීට් එක හරි ඉතින් මේක තමයි කියන්නේ මේක එන පොඩි රූම් එකක් හැබැයි හොටෙල් එක නියමයි හරි දැන් හෙට අපි ඩොටොන්බොරි වල ආයෙත් පොඩි රවුමක් දාලා බලන්න ඉන්නේ පට්ට මහන්සි අදට වීඩියෝ එක මෙතනින් නවත්තනවා එහෙනම් හෙට උදේට හම්බෙමු ご利益がありますように。グッド。Good morning guys. හරි අපි අද අපේ 4 වෙනි දවස අපි ඩොටොන්බොරි පැත්තේ ඇවිදින්න හදන්නේ. අපි උදේම හොටෙල් එකෙන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඊට පස්සේ කුරොමොන් මාකට් කියලා එකක් තියෙනවා. ඒකේ හුඟක් සී ෆුඩ් වගේ තමයි තියෙන්නේ. ඒ ස්ට්‍රීට් එකෙත් ඇවිදලා දැන් පොඩි ටෙම්පල් එකක් තියෙනවා. ඒ ටෙම්පල් එකේ නමත් මම දාන්නම් පල්ලෙහෙන්. මම ඔයගොල්ලන්ට ඔක්කොම අපේ travel itinerary එක මම දාන්නම් description එකේ. එතකොට ඔයගොල්ලන්ටත් එනවා නම් ඔසාකා පැත්තේ ඒක follow කරන්න පුළුවන්. හරි අපි ටෙම්පල් එකකට ගිහිල්ලා බලමු. හරි guys අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඔසාකා කන්සයි එයාපෝට් එකට. මෙතනින් අපේ ට්‍රිප් එක ඉවර වෙනවා. අද අපි තනිකර ඩොටොන්බොරි පැත්තේ තමයි ඇවිද්දේ. අපි හුඟක් ස්ට්‍රීට් ෆුඩ් try කරා. ටකොයාකි
කියලා ස්ට්‍රීට් ෆුඩ් එකක් තියෙනවා. ඒක ඔක්ටොපස් බෝල්ස් වලින් හදන්නේ. අපි ඒක try කරා. ඊට පස්සේ මෙලන් පාන් කියලා එකක් තියෙනවා. ඒකත් පට්ට රහයි. ඒක බන් එකක් ඇතුළට අයිස්ක්‍රීම් එකක් දාලා දෙන්නේ. තව 7-Eleven Lawsons ඒ වල තිබ්බ හුඟක් කෑම අපි try කරා. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම ඩොටන්බොරි වල හිටපු හොටෙල් එකෙත් මම ඔක්කොම විස්තර දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. මම අර කලින් කිව්වා වගේ අයිටනරි ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඊට අමතරව ඩිස්කවුන්ට් කෝඩ්ස් මගේ ළඟ තියෙනවා. මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයගොල්ලන්ට ඒවා යූස් කරලා booking.com එකේ Klook කියන ඇප් එකෙනුයි ඔයගොල්ලන්ට bookings දාගන්න පුළුවන්. හරි, ඔයගොල්ලෝ channel එකට අලුත් එක්කෙනෙක් නම් channel එක subscribe කරලා මාත් එක්ක set වෙන්න. right, අපි එහෙනම් ඉස්සරහට තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.